හරිදේ ටීවී නාලිකාවේ ජීවිත සිහින වැඩසටහන සමගින් අද දවසෙත් අපි ඔබගේ නිවසේ යාලින්දයට ගොඩ වදිනවා. ඔබ දන්නවා අපේ තරුණ පරම්පරාව. අපේ දරුවන්ට තියෙන විවිධ සිහින. පුංචි දරුවන් අවුරුදු 10ක් විතර වයස වෙන විට දරුවන් උත්සාහ කරනවා දරුවන්ටත් වඩා දෙමව්පියන්ගේ සිහිනය දරුවන් ලවා ඉටු කර ගන්නට කරන උත්සාහයක් අපි දකිනවා. ඒ තමයි පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය තුලින්. ඊට පස්සේ දරුවන්ට ටිකක් දැනුම් තේරුම් ඇති වෙනකොට දරුවෝ අධ්‍යයන පොදු සහතිකපත් සාමාන්‍ය පෙළ විභාගේ. අපේ සාමාන්‍ය විභාගයේ හැටියට නම් අර O level විභාගේ. මේ O level විභාගයේදී ළමයි ටිකක් අවබෝධයෙන් මේ වැඩේ කටයුත්ත කරලා තමන්ගේ සිහිනය සැබෑවක් බවට පත් කරගන්නට කටයුතු කරනවා. එතනදී වර්තමානයේ අපි දකින දේ තමයි බොහෝ දරුවන්ට අවශ්‍ය වෙනවා ඒ සාමාර්ථ 9ක් ලබාගෙන තමන්ගේ අධ්‍යාපනයේ ජීවිත සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්න. ඉන්න අනතුරුව තමයි දරුවන්ට තමන්ගේ ජීවිතයේ බරපතලම තමන්ගේ වැදගත්ම සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නට අවශ්‍ය වෙන්නේ. ඒ තමයි අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගය. එහෙම නැත්නම් A level විභාගය. විශේෂේෂ්ත්‍ර කිහිපයකින් දරුවන් තමන්ගේ සිහිනයන් යථාර්ථයක් බවට පත් කරගන්නට උත්සාහ කරනවා. ඒ අතරේ දෙමව්පියෝ, ගුරුවරු, ඒ වගේම සුබපතන්නන් මේ බොහෝ දෙනා සහෝදර සහෝදරියෝ සියලු දෙනා ඒ දරුවන්ගේ සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නට සහයෝගය දෙනවා. හැබැයි දරුවෝ විශ්වවිද්‍යාලයට තේරෙන්නත් පුළුවන්, සමහර විට සුදුසුකම් නොලබන්නත් පුළුවන්. හැබැයි දරුවන්ට සමාජයට මුහුණ දෙන්න නම් දරුවෝ ඊළඟට තමන්ගේ ජීවිතේ වඩාම වටිනාම කාරණේ විදියට සැලකන්නේ ඉංග්‍රීසි භාෂාව අධ්‍යයනය කිරීම. එහෙම නැත්නම් දරුවන් හැම කෙනෙක්ම කැමති වෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. දරුවෝ විවිධ ස්ථාන හොයාගෙන යනවා, විවිධ ගුරුවරු හොයාගෙන යනවා, විවිධ පාඨමාලාවන් හොයාගෙන යනවා. ඒ තමන්ගේ අනාගත ජීවිත සිහිනය යථාර්ථයක් බවට පත් කරගන්නට. එහෙමනම් අද දවසේ අපි දරුවන්ගේ මේ ඉංග්‍රීසි සිහිනය යථාර්ථයක් බවට පත් කරන්නට දකුණු පළාතෙන් කටයුතු කරන සුවිශේෂී සම්පත්ධාරියෙකු අපි අපේ මැදිරියට කැඳවා ගත්තා. ඒ තමයි Academy of English Language and Professional Studies කියන මේ ආයතනයේ විධායක අධ්‍යක්ෂ, ඒ වගේ මෙහි නිර්මාතෘ දේශමාන්‍ය සාමතානාපති ආචාර්ය සිසිර වසන්ත ලියනගේ මහත්මයා. මම හිතන්නේ සිසිර වසන්ත ලියනගේ මහත්මයා අපි ඔබතුමාට ආමන්ත්‍රණය කරන මම සිසිර කියලා. කැමතිද? කමක් නැහැ. එහෙනම් ආයිබෝන් කියලා අපි ඔබතුමා පිළිගන්නවා. සිසිර මහත්මයා, දැන් ඔබතුමා දකුණු පළාතේ මේ දරුවන්ට තියෙනවනේ ලොකු සිහිනයක්. ඒ සිහිනය තමයි අර සාමාන්‍ය පෙළ විභාගයේ, උසස් පෙළ විභාගයේ. ඊට පස්සේ දරුවන් බලාපොරොත්තු වෙනවා හොඳ රැකියාවක් අපේක්ෂා කරනවා. ඒ හොඳ යහපත් රැකියාවක් තුළින් හොඳ වැටුපක්. මේ සියල්ලෙම මූල බීජය ඉංග්‍රීසි භාෂාව කියලා කිව්වොත් කොහොමද ඔබතුමාගේ අදහස? ඇත්තටම ඉංග්‍රීසි භාෂාව තමයි අද සමාජයේ ප්‍රධාන භූමිකාව රඟපාන්නේ. ඉංග්‍රීසි නැතුව ඇත්තටම අපිට ඉස්සරහට යන්නත් බෑ. ලෝකය දිනා ගන්නත් බෑ. දැන් ගොඩක් අය සමහර අයගේ ඩිග්‍රීස් තියෙනවා. නමුත් අර ඉංග්‍රීසි කතනේ කම්පිටිටිව් වර්ල්ඩ් එකට මුහුණ දෙන්න මේ ඉංග්‍රීසි නැතුව ඉස්සරහට යන්න බෑ. ඒක නිසා මම හිතන්නේ අර ඉංග්‍රීසි නැති ජීවිතේ හරියට අර ආහස නැති හිරු නැති ආහස වගේ. That means English has become indispensable today. Yeah, actually why? Yeah. අපි සිසිර මහත්මයා, දැන් ඔබතුමා මේ යථාර්ථය පැහැදිලිව අඳුරගත්තානේ. දරුවන්ට මේ තියෙන අභියෝගේ ජීවිතේදී කොහොමද මුහුණ දෙන්න ඕන? අපි දැකලා තියෙනවා දරුවෝ ලොකු සිහින දකිනවා. සමහර වෙලාවට මේ සිහින යථාර්ථයක් බවට පත් කරගන්න බැරි වුණාම දරුවෝ සමහර වෙලාවට ගොඩාක් පශ්චාත්තාප වෙනවා, පසුතැවෙනවා. ඉතින් මේක දරුවන්ගේ ජීවිත පසුගාමි වෙන්න බරපතල විදිහට බලපාලා තියෙනවා. දැන් මේ කාරණාව හොඳින් අවබෝධ කරගත්ත ඔබතුමා Academy of English Language and Professional Studies කියලා මේ ආයතනය ආරම්භ කරලා තියෙනවා. අපේ ප්‍රේක්ෂකයන් කැමති ඇති, විශේෂයෙන්ම අපේ මේ තරුණ පරම්පරාව, මේ ජව සම්පන්න, හොඳ ජවයක් තියෙන, ජීවිතේ කැමැත්තක් තියෙන, ජීවිතේ සිහින දකින්න ආස කරන මේ පරම්පරාව කැමති ඇති. මේ මොකද්ද මේ ආයතනය? කොහොමද මේ ආයතනය ආරම්භ වුනේ? මේ ආයතනයේ ගමන් මඟ කොහොමද කියලා දැනගන්න.
ඇත්තටම කියන්න ඕන මේක මගේ පොඩි කාලේ තිබුණු සිහිනය. මේ Academy of English Language and Professional Studies ආයතනය පටන් ගන්නේ 2015. ඇත්තට මේක 2015 දී පටන් ගන්නකොට ළමයි 4 දෙනාකින් පටන් ගත්තා. ඇත්තටම සතුටුයි කියන්න 2019 වෙනකොට මෙය දකුණු පළාතේ 1000 ගානකට උගන්වන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. ඇත්තට මේ ගැන මම චීෆ් එක්සිකියුටිව් ඔෆිසර් වශයෙන් ඇත්තටම ආඩම්බරයෙන් තමයි කියන්නේ. ශිෂ්‍ය මහත්මයා දැන් ඔබතුමා සඳහන් කළා දරුවන් 4 දිනකින් තමයි මේ වැඩ කටයුතු පටන් ගත්තේ. දැන් මේ වන විට දරුවන් දහස් ගණනක් ඔබ යටතේ අධ්‍යාපනය ලබනවා. මම කැමතියි දැන් මේ දරුවන් දහස් ගණනකට උගන්වනවා කියන එක පහසු කටයුත්තක් නෙවෙයිනේ. අපි දැකලා තියෙනවා අපේ දරුවෝ සමහර වෙලාවට පෙර පාසල් අවදියේ ඉඳලා පළවෙනි ශ්‍රේණියේ ඉඳලා උසස් පෙළ දක්වාම ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. හැබැයි දරුවන්ට ඉන් පස්සෙත් ප්‍රශ්නයක් තියෙනවා. සමහර දරුවෝ විශ්වවිද්‍යාලය යනවා. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා ඉංග්‍රීසි මාධ්‍යෙන් අධ්‍යාපනය ලබනවා. හැබැයි ඔවුන් විශ්වවිද්‍යාලෙන් එළියට ආවට පස්සේ ඔවුන්ටත් ප්‍රශ්නාර්ථයක් තමයි ඉතුරු වෙන්නේ මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව. දැන් මේ දහස් ගානක උගන්වනවා කියන එක පහසු කටයුත්තක් නෙවෙයි. කොහොමද මේ ආයතනයේ කළමනාකාරීත්වය වර්තමානයේ ඔබ ලබා ඇති ප්‍රගතිය කොහොමද? ඇත්තටම මේක මම විධිමත් විදියට ප්‍රධාන වශයෙන් ඇඩ්වයිසර්ස්ලා පත් කළා, ඩිරෙක්ටර්ස්ලා පත් කළා. මේ ආයතනය ඒ කියන්නේ ගත්තම එකම ආයතනයක් තුළ දහස් ගානක් නෙවෙයි. ඉන් අදහස් කරන්නේ අපි තංගල්ල ප්‍රදේශය, වලස්මුල ප්‍රදේශය, මොරවක ප්‍රදේශය, අපරැස්ස ප්‍රදේශය, මාතර ප්‍රදේශය මේ සියල්ලම ආවරණය කරනවා. එතකොට මේ ආවරණය කළා ඒ ළමයින්ට ප්‍රධාන වශයෙන් A level ප්‍රධාන වශයෙන් අපි කරන්නේ after A level course. උසස් පෙළෙන් අනතුරු වෙන්න දරුවන්ට. පෙළෙන් අනතුරු. ගොඩක් මම දකින දේ තමයි ආර්ට්ස් කරන ළමයි. ආර්ට්ස් කරන ළමයි ගොඩක් බයෝමැත්ස් කරන ළමයි ඇත්තටම ඉංග්‍රීසි වලට ඕකේ. නමුත් ආර්ට්ස් කරන ළමයි ගොඩක් ළමයි O level වලදී ඉංග්‍රීසි වලට එක්ක W එක්ක S. හැබැයි බයෝමැත්ස් කරන ළමයට විශ්වවිද්‍යාලය යන්න ඇත්තටම ඉංග්‍රීසි ඕන නැහැ. නමුත් ආර්ට්ස් කරන ළමයට විශ්වවිද්‍යාලයන්ට ඉංග්‍රීසි ඕන. හේතුව ඒ සමහර පාඨමාලාවල ඉංග්‍රීසි ඉල්ලනවා. නමුත් මෙඩිකල් ෆැකල්ටියට, ඉන්ජිනියරින් ෆැකල්ටියට යන්න නමුත් ඉංග්‍රීසි ඉල්ලන්නේ නැහැ. කම්පල්සරි සබ්ජෙක්ට් එකක් නෙවෙයි. ඉතින් අර ඒක නිසා ගොඩක් මේ ප්‍රදේශවල ඉන්න මොරෝක, වලස්මුල්ල, ඇත්තටම ගත්තොත් තංගල්ල ප්‍රදේශය කියන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තොත් හම්බන්තොට අති දක්ෂ ළමයි ඉන්නේ. සාමාන්‍ය වලස්මුල්ල කලාපේ තමයි හොඳම ප්‍රතිඵල. නමුත් ප්‍රශ්නේ තියෙන ඉංග්‍රීසි. ඉතින් අර ඒකට මම වුන්ට වඩා ප්‍රැක්ටිකල් ක්‍රමයකට ඒ විතරක් නෙවෙයි වඩා මගේ ඒ කියන්නේ වඩා පරිසරහිතකාමී ක්‍රමයකට රූප සටහන් භාවිත කරමින් ග්‍රැමර් උගන්වලා ළමයි ගොඩ දෙමින් තමයි මේක කරන්නේ. ඒකම තමයි අපේ Academy of English Language and Professional Studies ආයතනයේ මෙතර දුරක් යන්නේ. ජනප්‍රිය වෙන්න හේතුව. ජනප්‍රිය වීමට හේතුව. රූප සටහන් ඒව මගින් තමයි අපි උගන්වන්නේ. ඒතර ළමයිට කැච් කරන්න ලේසියි. ඉතින් මම හිතනවා මේ ගමනේදී ළමයිට ලොකු දායකත්වයක් දක්වනවා. අපි විශේෂයෙන් කරනවා අපි weekly plan සහ daily plan ඒ වගේම monthly plan කියන අපේ ගාව. ඒක අපි project වශයෙන් කරන්නේ. සලස්මක් අතු වැඩ කරන්නේ. එතකොට ඒ ළමයිට දීලා තියෙනවා යම් කිසි දවසකට මෙන්න මේ කාලයක් මෙන්න මෙච්චර ප්‍රමාණයක් අපි කරන්න ඕනේ. ඒතර ඒ ළමයි මේ වැඩේ යෙදෙනවා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඕනම වැඩක් ඕනම කෙනෙක් දිගු කාලයක් හැමදාම කරනකොට ඒක සාමාන්‍ය දෙයක් වගේ. That means plan the work the plan. Actually it is the first lesson of grade 8. Yes. ඇත්තටම ශිෂ්‍ය මහත්මයා මේ කාරණාවේදී මම ඔබතුමාගෙන් විමසන්නට කැමතියි. දැන් ඔබතුමා මම හිතන්නේ 2015 මේ කටයුත්තට අත තිබ්බට මේ ආයතනේ ජීවිත අත්දැකීම ඉංග්‍රීසි ගැන්වීමේ මේ අවුරුදු 4-5 නෙවෙයි. ඊට වඩා බොහෝ දීර්ඝ කාලයක් මේ අධ්‍යාපනය ලබා දීමේ කටයුත්තේ නිරත වෙලා ඉඳලා තියෙනවා. ඒකෝට දැන් උසස් පෙළ දරුවන් ජෙනරල් ඉංග්‍රීසි එහෙම නැත්නම් සාමාන්‍ය ඉංග්‍රීසි කියලා විෂයක් හදාරනවානේ. කොහොමද ඔබතුමාගේ අදහස ඒ දරුවන්ගේ ඒ අධ්‍යාපනයේ හැදෑරීම සහ දරුවන්ගේ ආකල්පය අතර? ඇත්තටම මේකට තියෙන්නේ නෙගටිව් ෆීලිං එකක් තාම ඒ ලෙවල් ළමයි. නෙගටිව් ෆීලිං එක. තාම විශේෂයෙන් උසස් පෙළ ගුරුවරු ආර්ට්ස් කරන ගුරුවරු සහ කොමර්ස් කරන ගුරුවරු ඒ වගේම බයෝමැත්ස් කරන ගුරුවරු ඒ කට්ටිය කවදාවත් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දෙන්නේ නැහැ ජෙනරල් ඉංග්‍රීසි වල කරන්න කියලා. ඒ කට්ටිය කියන්නේ ඕවා පස්සේ කරන්න පුළුවන්.
අර ඒක ලොකු ළමයාගේ හිතට ගියාම ළමයා ඒක කරන්න පෙළඹෙන්නේ නැහැ. ඇත්තටම අපි ඉංග්‍රීසි කියලා කියන්නේ උසස් පෙළට යනකොට පෝස්ට්පෝන් කරපු විෂයක්. හැමදාම. ඔව්. ඉතින් අර ඒක කල් දාලා. ඔව් කල් දාලා. ඒකින්ද ගුරුවරයා A level ගුරුවරයා ඕක ළමයට පැහැදිලිව කියනවා නම් පුතේ මේකේ වටිනාකම ඒ ළමයා අර විෂයන් තුනත් එක මේ විෂය කරනවා. ඒක අමාරු නෑ. අමාරු නෑ. නමුත් අර ගුරුවරයා කරන්නේ ඒක විශේෂයෙන් ගොඩක් දිස්ත්‍රික්ක වල කරනවා. ඒක පස්සේ කරගන්න පුළුවන්. ඔයා දැන්ට මේ තුන කරන්න කියලා. අවසානයේ ළමයි හිර වෙනවා. ඇත්තටම අපේ දරුවන්ට ඊටම වැදගත් කාරණාවක් මේක. දුවේ පුතේ ඔබ උසස් පෙළ විෂයන් තුනක් අධ්‍යයනය කරනවා. හැබැයි මේ විෂයන් තුනට අමතරව තමයි ජෙනරල් ඉංග්‍රීසි කියන සබ්ජෙක්ට් එක තියෙන්නේ. මේ විෂයටත් ඔබ සැබවින්ම ආමන්ත්‍රණය කරන්නට ඕන. මේක ඉතා පහසුවෙන් ඔබගේ ජීවිතය යහපත් කරගන්න යොදා ගන්නට පුළුවන්. දැන් අපේ ආචාර්යතුමා සිසිර මහත්මයා කියන්නේ මේ කාරණාව ඔබ යහපත්ව ඉංග්‍රීසි භාෂාව කෙරෙහි යෙදෙනවා නම් ඔබට පුළුවන් ඔබේ ජයග්‍රහණය ළඟා කරගන්න. ඒත් එක්කම සිසිර මහත්මයා මම දැනගන්නට කැමති දැන් මේ පාඨමාලා තියෙනවානේ සමහර පාඨමාලා තියෙනවා ටික කාලයක් යනවා ටික කාලයක් ගිහිල්ලා ඒ පාඨමාලාව ආගියතක් නැති වෙනවා. ඊළඟට තව සමහර පාඨමාලා තියෙනවා අවසානයේ දක්වාම යනවා. හැබැයි අද අපි දරුවෙක් ඉන්ටර්විව් එකකට යනකොට දරුවෙකුට ඕන මේ ඩොකියුමන්ට් එකක් තමන්ගේ ක්වොලිෆිකේෂන් එකක් ප්‍රූව් කරන්න ඩොකියුමන්ට් එකක් ඕන. ඉතින් මේ පාඨමාලාවේ කොහොමද ඒ දරුවන්ට මේ දේවල් සම්පාදනය වෙන්නේ? ඔව් ඇත්තටම අපි ලියාපදිංචි රජයේ ලියාපදිංචි ආයතනය ඒ වගේම අපි ඩිරෙක්ටර් බෝඩ් එකක් තියෙනවා ඇඩ්වයිසර්ස්ලා ඉන්නවා. ඒක නිසා මේ රජයේ පිළිගත් සාතිකයක් තමයි අපේ ආයතනය විසින් දරුවට දෙන්නේ. ඇත්තටම ඒක දැන් මම මීට පෙරත් කීප වතාවක් කරපු පාඨමාලාවල අපි ඒ ළමයින්ට ඒ සාතික ලබා දීලා තියෙනවා. ඉතින් ඒවා කිසි ප්‍රශ්නයක් නැතුව ආයතන පිළි අරගෙන ඒ ආයතන පිළි අරගෙන තියෙනවා මේ සාතිකේ වැදගත් කියන. ඔව්. ඊළඟ කාරණාව තමයි මේ සිස්ටර් මහත්මයා මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති. දැන් අපි දැකලා තියෙනවා ඉංග්‍රීසි කියන එක එකාතකින් බැලුවම මේ මාකටිං පැත්තට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ අලෙවිකරණය. ඉතින් කවුරු හරි කෙනෙක් Tamanට යන්තම් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් නම් අර ඉංග්‍රීසි කියමනක් තියෙනවා little knowledge is very dangerous කියලා. හැබැයි සමහරු මේ කාරණාව ගැනවත් හිතන්නේ නැතුව අද දවසේ මේ ජීවත් වෙන්න යන්තම් කීයක් හරි හොයාගන්න මේ වැඩේට බහැලා තියෙනවා. ඒකෝර දැන් මම පොඩ්ඩක් දැනගන්නට කැමති වෙන්නේ මේ කාරණාව ඔබතුමාගෙන්. ඒ තමයි මේ සුදුසුකම කියන එක. දැන් ගුරුවරයාගේ සුදුසුකම ඊටාම වැදගත් නේ දරුවෙකුට. දරුවෝ හැබැයි හොයන්නේ නැහැ. කිසිම දරුවෙක් ඇවිල්ලා අහන්නේ මේ සර්ගේ මොනවාද ක්වොලිෆිකේෂන් අපිට උගන්වන්න තියෙන්නේ. හැබැයි ඒක ඇහුවේ නැති වුණාට අපි අපේ දරුවන්ට කියන්න ඕන. මට මේ විෂය උගන්වන්න මට මෙන්න මේ ක්වොලිෆිකේෂන් එක තියෙනවා. මම මෙතන ඉන්නේ. කොහොමද ඔබතුමාගේ සුසුකම් කියලා? ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ. දැන් ගොඩක් ටියුෂන් වල ඉන්න ගුරුවරු මම දැකලා තියෙනවා සමහර ඇඩ්වර්ටයිස්මන්ට් වල දාලා තියෙනවා සති දෙකෙන් ඉංග්‍රීසි උගන්වනවා. දවසෙන් ඉංග්‍රීසි උගන්වනවා. ඇත්ත. ඒක ඇත්ත. හැබැයි එතුම දන්න ප්‍රමාණය විතරයි. ඔව්. ඒ දන්න ප්‍රමාණය තමයි උගන්වන්නේ. අපි එහෙම නෙවෙයි. අපි රාජ්‍ය ගුරුවරු හිටපු රාජ්‍ය ගුරුවරේ 2003 මම පස්සේ ලබන්නේ. මම අවුරුදු 12ක අධි කාලය රජයේ සේවය යෙදුණා. ඉදීලා ඉන්පස්සෙ මම තීරණය කරා පොඩ්ඩක් අර මගේ බිස්නස් මයින්ඩ් එක වැඩි නිසා මම තීරණය කරා පොඩ්ඩක් ගමන් මඟ වෙනස් කරන්න. ඒ වගේම මට හීනයක් තිබුණා මම ඇකඩමියක් ආරම්භ කළා ලොකු ළමයි සංඛ්‍යාවට උගන්වන්න. ඒකේ ඒ හීනේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මම මෙතෙන්ට මේක තල්ලු කරේ. සාම්ප්‍රදායිකව නොහිතන මිනිස්සු බොහෝම ඉක්මනට දුර ගමනක් යනවා. වගේ අපි දැකලා තියෙනවා තෝමස් අල්වා එඩිසන් කියන පුද්ගලයා මේ විද්‍යාඥයා අර ඉලෙක්ට්‍රික් බල්බ් එක හදන්න ගිහිල්ලා එයා අලුත්ම දේවල් නේ කරන්න උත්සාහ කරා 999ක් අසාර්ථකයි. හැබැයි 10 වෙනි වතාවේ ඔහු සාර්ථක වෙනවා. ඔබත් එහෙමද? අනිවාර්යයි. ඒකේ හේතුව තමයි අර කියමනක් තියෙන්නේ අපි කියන පාත්‍යත් එක්ක කල්ලි ගන්නවට වඩා තමා උක්කුස්සෙක්සේ ආසීපියාසර කරන්නේ. ඒ වගේම ජැක්මගේ තීරි මම අනුගමනය කරනවා ජැක්මගේ. ඒකට හේතුව තමයි මාන්ස් වෙන්න වෙලාවේ හාන්ස් වෙලා ඉඳලා වැඩක් නැහැ. එමුණොත් හාන්ස් වෙන්න ඕන වෙලාවේ අපිට මාන්ස් වෙන්න. ඒකින්ද ජැක්මගේ තීරි මම අනුගමනය කරනවා. ලෝකේ ප්‍රසිද්ධ චරිත මම ෆලෝ කරනවා. ඇත්තටම ෆලෝ කරනවා. ඒක ළමයින්ට මම මොඩල් කැරක්ටර්ස්. ඔව්. ඒතර මොටිවේෂනල් වීඩියෝස් මම ගොඩක් ළමයින්ට පෙන්නනවා. ඒ තුල ළමයා එතන තුල උද්දාමයටපත් වෙනවා. ඒ
ටීචින් වලට අමතරව මම ඒ දෙත් කරනවා. ඒ තුලින් ළමයා ගොඩාක් උද්දාමයට පත් වෙලා ගෙදර ගිහිල්ලා ඒ ළමයා හිතන්නේ. ඒ ජීවත් වීම තුල ඒ ළමයට ලොකු ටාගට්ස් දෙනවා. මම සමහර වෙලාවට ළමයින්ට කියනවා මාව අනුකරණය කරන්න. මාව අනුකරණය කරන්න එපා. මාව පසු කරගන්න. ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරනවා මේ ඇටිටියුඩල් චේන්ජ් එකක්. එහෙම නැත්නම් ආකල්පමය වෙනසක් තුලින් බොහෝ දේ දකින්න පුළුවන් කියලා. මට මතකයි දකුණේ ඉඳපු බොහොම ප්‍රසිද්ධ දේශපාලඥයෙක් විතක කියනවා ඔබ උත්සාහ කරන අහස උඩට යන්න. මොකද අහස උඩට යන්න උත්සාහ කළොත් වැටුනොත් වහල උඩවත් නවතී. හැබැයි ඔබ වහල උඩට යන්න උත්සාහ කරොත් වැටුනොත් වැටෙන්නේ බිමට. ඒ නිසා ඔබ කියන්නේ අහස උසට යන්න කියලා. අනිවාර්යයෙන්. ඒ කියන්නේ මේ අපේ තියෙන අමුතු ශක්තියක්. මම කියන්නේ ගෙලියට ගන්න. අනික් කාරණාව තමයි දැන් මේක එක පැත්තකින් සමාජ සේවා වැඩ කටයුත්තක් නේ. අපි මේ ඇකඩමි එකක් හරහා යම් දැන් ඔබතුමාම සඳහන් කළා පොඩි බිස්නස් මයින්ඩ් එකක්. එහෙම නැත්නම් ව්‍යාපාරික මනසක් ක්‍රියාත්මක වුණා. ඒත් එක්කම දැන් මේ සමහර තැන්වල අපි දැකලා තියෙන්නේ මේ අර හූරගෙන කනවා කියලා කියන්නේ. එහෙම ක්‍රමවේදයක් නෙවෙයි. දැන් මේ ඇත්තටම සමාජශීලී වැඩ කටයුත්තක් නෙමේ Academy of English Language and Professional Studies කියන ආයතනය මගින් කරන්නේ. මේක සමාජයේ ඇගීමට ලක් වෙලා තියෙනවා. මොකද අපිට ඒක ඉතාල වැදගත්. මොකද බොහෝ දුරට අපි කරන දේවල් හැම කෙනෙක්ම අර ඇප්‍රීසියේෂන් එහෙම නැත්නම් ඇගීම කියන එක අපේක්ෂා කරනවානේ. ඒක උතුමටත් එහෙම ලැබිලා තියෙනවා. ඔව් අනිවාර්යයෙන්. ඒකට හේතුව තමයි මම හම්බ කරන මුදලින් යම් කිසි ගාණක් මම සෝෂල් සර්විස් සඳහා වැය කරනවා. ඒක හැබැයි ඒක ප්‍රසිද්ධියේ Facebook වල දාන්නේවත්. එහෙම ප්‍රසිද්ධ කරන්නේවත් නැහැ. ඉතින් මම ඒක කරනවා. හැබැයි මේ ආයතනයව දැනගෙන මට දේශමාන සම්මානයන් පිළිම ලබනවා මාව සිළු ජාතික සංවිධානය විසින්. ඊට අමතරව ග්ලෝබල් විෂන් ආයතනයෙන් මාව ආචාර්ය උපාධිය ආචාර්ය ડોක්ටරේට් එකේ මාව පිළිම ලබනවා. ඊට අමතරව සාමාන්‍යයෙන් ජාත්‍යන්තර සම්මානයක් කියන එක මිනිසෙකුට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්. අබ්දුල් කලාම් ජාත්‍යන්තර සම්මානෙනුත් මා පුද ලබනවා. ඒ මා කරපු සමාජ සේවය වෙනුවෙන්. ඊට අමතරව සාමතාන අපිට පීස් ඇම්බැසිඩර් සම්මානෙන් මම ළඟදී සම්මාන ලබනවා. මේ ඔක්කොම වෙන්නේ මම හිතන්නේ මා කරපු සමාජ සේවය වෙනුවෙන් වෙන්නේ නැති කියලා මම හිතනවා. දරුවන්ගේ ස්පෑදීම වෙනුවෙන්. ඒක මහා පුණ්‍ය කර්මයක්. ඒක පැත්තකින්. ඒත් එක්කම මම කැමැතියි දැනගන්න දැන් ඔබතුමා සඳහන් කළානේ මේ වටිනා සහතික පත්‍රයක් දෙනවා කියලා මේ කටයුත්තේ. දැන් මෙවර අධ්‍යාපන දැන් පසුගිය අවුරුද්දේ මේ අධ්‍යාපනයේ හමාර කරපු දරුවන්ට කොහොමද දරුවන්ගේ හැකියාවන් අගය කළා මේ සහතික පත්‍රයන් ප්‍රදානය කරන්නේ කොහොමද උත්සවයක් සංවිධානය කරනවද කවුද ඒකට සම්බන්ධ වෙන්නේ මොකද මේ ඊටම වැදගත් කාරණාව තමයි මම විශ්වාස කරන හැටියට දරුවෙකුට දෙන දෙයට වඩා ඒ දෙන ආකාරය වැදගත් මගේ විශ්වාසය හැටියට. එතකොට දැන් මේ සහතිකයක් අපි පන්තියේදී නිකන් දෙනකොට ඒ තුල නැහැ ගෞරවයක් එක අතකින් බැලුවහම. මම හිතන්නේ ඔබතුමා ළඟ වැඩ පිළිවෙලක් ඇති. ඔව්. ඒක නිසා අපි ජනවාරි 17 වෙනිදා ගාල්ලේ හෝල්ඩි ගෝල් ශාලාවේ පැවැත්වුවා අපේ 2019-2020 ඩිප්ලෝමා අවෝඩින් සෙරමනි එක. කියන සතුටුයි එහි ප්‍රධාන ආරාධිත වශයෙන් ආවේ ආසියානු පැසිෆික් කලාපයේ නයිට් සම්මානලාභී ડોક્ટર සර් ක්ලැරන්ස් කුමාරගේ. ඊට අමතරව ඒ අවස්ථාව සම්බන්ධ වුණා සිළු ජාතික සංවිධානයේ සභාපතිතුමා ડોક્ટર නිශාන්ත. ඒ වගේම ડોક્ટર යොහාන් ඒ විතරක් නෙමෙයි අපේ හිටපු නාගරික urban council municipal council mayor නගරාධිපතිතුමා ඒ විතරක් නෙවෙයි මහේෂ් මඩවල මැතිතුමා ලයනල් සිල්වා මැතිතුමා ලෙක්චර් ඊළඟ ගාලිආරච්චි මැතිතුමා මගේ විද්වත් මණ්ඩලයක් අපි හරිකුණා. කියන්නේ උගත් කෙනෙක් අතින් සමාජයේ පිළිගත් කෙනෙක් අතින් තමයි මේ සහතික දරුවන්ට කියන්නේ. අනිවාර්යයෙන්. ඒකදී ප්‍රධාන වශයෙන් නයිට් සම්මානලාභී ව්‍යාපාරිකයෙක් විතරනේ මහා උගතෙක් වුණා. ආසියානු සහ පැසිෆික් කලාපයේ නයිට් කමාන්ඩර් යටින් ළමයෙකුට සහතිකයක් ලැබෙනවා කියන්නේ ඇත්තටම ඒ ළමයා එක පැත්තකින් ලැබෙන වාසනාව. සහ මම ලබන සතුට තමයි
මගේ ප්‍රධාන අරමුණ තත්තුනේ එතුමා. ඒ ගැන මට තියෙන පුදුම සතුටක්. අපි අවසානයේට ළඟා වෙමින් ඉන්න අපේ සාකච්ඡාවට අපි අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මේ දරුවෝ සහතික ලැබපු හැටි කොහොමද මේ සහතික ප්‍රදානය කළේ කියන කාරණාව මේ සාකච්ඡාවේ අනතුරුව අපි ඔබට රූපරාපු සමගින් දැක බලා ගන්නට අවස්ථාව සලසනවා. I want to ask one thing to conclude our discussion. Mr. Sisira, is there any message to convey to the audience? Why not, actually? So, I kindly requested all the students, please come and join to my Academy of English Language and Professional Studies to share the knowledge and improve the knowledge. අපි ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා ඉන්න අපිත් එක්ක එකතු වන්නට කියලා Academy of English Language and Professional Studies ආයතනයේ සමගින් ඔබගේ දැනුම දියුණු කරගන්නට ඔබට අනාගතයේ දකින්න ලෝකේ දකින්නට තියෙන හොඳම බිහිදොර Academy of English Language and Professional Studies ආයතනය. සිසිර මහත්මයා අපි අලුතෙන් ආරම්භ කරන පාඨමාලාව කොහෙද පැවැත්වෙන්නේ? ඔබතුමාව සම්බන්ධ කරගන්නවා නම් කොහොමද දුරකථන අංක contact numbers අපේ ප්‍රේක්ෂකයන්ට අපි ලබා දෙමු. ඇත්තටම අපිව සම්බන්ධ කරගන්න නම් අපේ ඇත්තටම ආයතන මාතර සංගල්ල මලස්මුල්ල අකුරැස්ස මොරොක ආයතනද ඇත්තටම අපි පටන් ගන්නවා පාඨමාලා. ඔබට යම් විස්තරයක් දැනගන්න ඕන නම් ලියා ගන්න පුළුවන් 071 90යි 2647 නැත්නම් 077යි 15යි 425ට කෝල් කරලා අපේ පාර්ට්නර් කෙනෙක් නැත්නම් අපේ ඔෆිසර් කෙනෙක් සම්බන්ධ කරලා ඔබට කැම්පි ඕන විදිහට පාඨමාලාවට සහභාගී වෙන්න පුළුවන්. අපේ ප්‍රේක්ෂකයන්ට විශේෂයෙන්ම දුවා දරුවන්ට මතක් කරන්න ඕන ඔබ ආමන්ත්‍රණය කරොත් 071 90යි 26යි 747 දුරකථන අංකයට හෝ 077යි 15යි 425 දුරකථන අංකයට මෙම ආයතනයේ Academy of English Language and Professional Studies ආයතනය මගින් පවත්වන ලබන පාඨමාලා පිළිබඳව ඔබට තොරතුරු ලබා ගන්නට පුළුවන්. ආරාධනා කරනවා ඔබත් එකතු වෙන්න මේ ආයතනයේ සමගින් ඔබටත් පුළුවන් වේවි ඔබේ ජීවිත සිහිනයේ යථාර්ථයක් බවට පත් කරන්න. මම මෙසේ කියන්න හේතුවක් තියෙනවා. ඒ තමයි ඔබට ශ්‍රවණය වන්නට ඇති සිසිර මහත්මයා කියනවා මගේ ජීවිතේ හීනයක් තිබුණා. ඒ හීනය මම යථාර්ථයක් බවට පත් කරගෙන තියෙනවා. එහෙමනම් එතුමා මේ කරන සත්කාරය තුළින් අදහස් කරන්නේ ඔබේ හීනයටත් පණ දෙන්නට. එහෙනම් ඔබේ හීනය යථාර්ථයක්සේ දකින්නට ආරාධනා කරනවා එකතු වන්නට කියලා Academy of English Language and Professional Studies ආයතනයට. එහෙමනම් ආචාර්ය සිසිර වසන්ත ලියනගේ මහත්මයා ඔබතුමන්ට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. අද දවසේ අපේ මැදිරියට පැමිණිලා මේ සත්කාරයේ දායකත්වයට අපිවත් සහසම්බන්ධ කරගත්තට. එහෙමනම් ආයිබෝන් කියලා ඔබතුමන්ට සමුදෙනවා. වැඩසටහනින් සමුගන්නේ ඔබට උපාධි ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ ඒ අවස්ථාවන් සඳහා නැරඹීමට ඉඩවරයක් ලබා දෙමින්. ඔබටත් පුළුවන් ඔබේ අදහස් අප හා සමග බෙදා හදා ගන්නට අපට ලියන්න හරිදේ TV ගාල්ල කාර්යාලයේ අබේසේකර ලීවඩු මාලිගයේ උඩුමහල ලබුදුව ගාල්ල. අපේ දුරකථන අංකය 077යි 321යි 39යි 66. ඒ වගේම ඔබට පුළුවන් අපේ Facebook පිටුව හරහා එක්වන්නටත් ඒත් එක්කම අපේ Facebook පිටුව හරිදේ TV ඊමේල් ලිපිනය harideTV.info@gmail.com ඔබට මේ විද්‍යුත් මාධ්‍ය හරහාත් අප සමග සම්බන්ධ වීමේ හැකියාව තිබෙනවා. එහෙනම් තවත් ජීවිත සිහින වැඩසටහනක් හා සමගින් හමු වෙමු.
behalf of the Academy of English Language and Professional Studies, we welcome all these distinguished guests to Hall Ball, and we invite them to take their seats on the main stage.
afternoon, all of you. The lecturer of the Christian Council, Reverend Father W.P.R.M. Kumara, the Chief Advisor of Business Development Council, Sri Lanka, Chief Council Advisor to Shakespeare Centre in Sri Lanka, the Knight Commander, Asian Pacific, Dr. Sir Clarence Kumarage. It's actually, your presence is highly appreciated. The former retired HEA, the Deputy Commissioner of the Department of Labour, Mr. Sirisena Gale Arachi. It's a great honor for us too. The former principal of Vidyaloka Vidyalaya and former lecturer of the Teaching College in Unawatuna and veteran writer Mr. B. Bertie Lionel de Silva. Actually, his smiling is so pleasant. The former Great Mayor, Galle Municipal Council, the former chairman of the Southern Development Authority, Mr. Metsiri de Silva. Your presence also highly appreciated for us. The lecturer of the University of Colombo, the Chief Executive Officer of Academics of Indian Language is my friend, Mr. Umesh Samarasinghe. Actually, your presentations also highly appreciated. Advocate and legal advisor of United Organization of All Community, Mr. Mahesh Madhavan. Once again, welcome to our podium. The Peace Ambassador is a great person. The chairman of Human Rights Foundation is a key character of my Academy of English Language and Professional Studies, Dr. Johan Pereira. How can I explain his everything? Your presentation also highly appreciated. Deshabandhu entrepreneur, Mr. Vivian Sterling, the chairman of United Organization of All Communities, and I want to tell you the special things about him. He's the advisor of Academy of English Language of, it's my academy. The main key character is Dr. Nishanta. And my dear students, parents and well-wishers. Actually, it's a great pleasure to welcome you on behalf of Academy of English Language and Professional Studies. Actually, today is a great day for you and me. First of all, I want to explain what is the Academy of English Language and Professional Studies. It's the main purpose of this academy. The main purpose of this academy is to improve the English knowledge of the students and create a group of humanitarian students for the competitive world and modern world. Actually, in my childhood, I had a dream. Actually, you know that the dream came true. This academy was started in 2015. There were the 5 students at the beginning. Because of the dedications and perseverance, Knight Commander, it's my dedication and that perseverance and encouragement, I and my director board were able to bring this academy to the top level in down south. Being the subject matters, I was able to teach the student how to face the challenges and how to win them. During last decades, I faced a lot of challenges, overcame these challenges with I faced these challenges with the rejoice. I want to tell you in front of this scholarly council, as a social cleanser, so I did a lot of things
to the society in many ways. I can't tell it in front of you because I did a lot of things, but it's not published. I was awarded the title of Deshamani and the Doctorate of Academic few months ago. Recently, I was awarded Abdul Kalam International Awards by the Indian government in recognition of my social work. It was the first international award I obtained. Actually, it's a turning point of my life. Actually, I want to tell you once again in front of this scholarly council, it is not a self-praise, this is a self-esteem. Once again, I welcome you all, your presence, highly appreciated for my academy. Finally, I wish the best of luck for all diploma holders. Thank you. God bless you. And also I would like to invite the awarded with this award Abdul Kalam Cultural and Social Service Award to guide all these students. So I think you are also very lucky to have such person in your academy. So why don't you put your hands together again for him? Thank you very much. Now we have come to the first stage of the delivering of the diploma certificates to the students.
invite all the distinguished personals on stage to honor him with this award. And all the doctors and the professors and the father. And thank you very much, first of all, introduce me to my mother and my grandma. Why I am calling? I am also called my father and my mother. And God, Punavatuna, Avarajua and Miku. So I am very happy today and inviting me to this your wonderful occasion day. And I must thank for the Academy of the English Language and the Professional Studies Management. And Dr. Cecilia Vasanta is 2019 and 2020, the English Language Diploma. So in all the lectures and educated people is giving full support to our motherland, the education of our country. We must understand why you are taking a diploma, because of what? There's a question. The education you can't take to money. Education should come from the bottom, from your body. When we are born into body, we never brought anything. When we are heard in our ear, Amma, Tata, that is all. Once we born, you hear to you that. We must understand, and we are human. But your parents having some dreams, how much of the education we can give to our children. And Dr. Johan Pereira asked me to explain who I am. You should know who is your chief guest today. But I said, Mr. Johan, introduce myself. I am a human. I am a Sinhalese Buddhist person. And we have done our parents' dreams right up to now the proper way. And today, you are taking an English academic qualification certificate. Now, when we are comparing with other countries, කුමාරය පියතුමනි අභිධ ආසියාවේ කේසර් සිංහ ක්ලෑන්ස් කුමාරගේ මැතිතුමනි එම මැතිණියනි බර්නි මැතිතුමනි මඩවල මැතිතුමනි
ශීර්ෂණ ගාලයන්ච මැතිතුමනි, මේසිස්ලා මැතිතුමනි, ශිෂ්‍ර වසන්ත මැතිතුමනි, යෝහන් පෙරේරා මැතිතුමනි, විවියන් ස්ටේලි මැතිතුමනි, උමේෂ් සමරසිංහ මැතිතුමනි, මගේ ආදරණීය දෙමව්පියනි, දූ දරුවනි, සහෝදර සහෝදරියනි, මේ කතාව තමයි කුමාරගේ මැතිතුමන් ඉංග්‍රීසියෙන් කළ කතාවේ සිංහල පරිවර්තනය. එහෙම කියන්නේ මොකද කියලා කතාව ඇහුවම තේරෙයි ඔබතුමන්ට. මම ඔබතුමන්ගේ ගමේ හබරාදුව කල්පි මිහිරිපැන්නේ මගේ උපන් ගම. පවුලේකම දරුවා. බොහොම සැප සම්පති ආඩ්‍යව මගේ ජීවිතේ ගෙවුණා. මගේ ජීවිතේට වසර 9ක් පිරෙනකොට එක්තරා දවසක පාසල් නිවාඩුව දෙසැම්බර් ලබා දෙනකොට මම මාතරයන් ලෑස්ති වුණා නිවාඩුව සමරන්න. මගේ තාත්තා මාව තුරුලට අරගෙන හිස පීරන ගමන් කියනවා පුතේ ඔබ හොඳ මිනිහෙක් වෙන්න කියලා. මේ වචනේ මට බර වැඩි මැතිතුමනි. හොඳ මිනිහෙක් වෙන්න. එතකොට මම මේ වසර 4ම ගාල්ල විද්‍යාලයේ ඔබතුමන්ගේ විද්‍යාලයේ හැම වසරකම පන්ති පළවෙනියා. ඒ දෙසැම්බර් මාසේ නිවාඩු දෙනකොට මම පන්තියේ දෙවනියා. ඒ තාත්තට මේ පණිවිඩය ඇවිල්ලා කියනකොට මටත් කලින් එයා ගෙදර ඒ සහෝදරයා තාත්තා කලබල වුණේ තාත්තා hina වුණා. ඒ මම දෙවනියා වෙච්ච එක ගැන තාත්තට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. තාත්තා මගේ උරුමත කාලේ කිව්වේ පුතේ කොහොමද මිනිස්සෙක් වෙන්නේ කියලා. ඒ බර වැඩි වචනේත් අරගෙන මම මාතර ආවා. ඊට පස්සේ අද වගේ දුරකථන පහසුකම් නැහැ. 1987 වර්ෂේ මට සහ මගේ අම්මට පණිවිඩයක් එනවා ඉක්මනින් එන්න නැවත ඒ හබරාදුවේ ගෙදරට කියලා. මම කොහොමත්ම යන්න කැමතිුන්නේ නැහැ. මගේ දුවේ පුතේ අම්මා තාත්තා. මොකද මම ශ්‍රී ලංකාවෙන් ආපු පළවෙනි දවස. ඒ දැඩි පෙරහැත්ත නිසා මම නැවත ගාලු යනවා. යනකොට ගෙදර ඉස්සරහා තිබුණා සුදු කොඩියක්. ඊට කලින් දවසේ මගේ ඔළුවට ගාලා හොඳ මිනිස්සෙක් වයන් කියපු ඒ තාත්තා ඒ කාමරේක නිසරව වැදලා හිටියා. මම දුවලා ගිහලා තාත්තව බලාගත්තට තාත්තා මාව බලාගත්තේ නැහැ. තාත්තා මැරිලාලු. ඒ වචනේ ගැන මට එච්චර තේරුමක් තිබුණේ නැහැ. මම තාත්තගේ මිනි පෙට්ටියට ජිල් බෝල ගහපු පුතේ. මොකද මට ඒ මරණ ගැන එච්චර හැඟීමක් නැහැ. අදයි මම අඬන්නේ. ඉතින් ඊට පස්සේ තාත්තට ඒ තිබුණු ව්‍යාපාර සියල්ල තාත්තගේ වාරේ තිබුණේ. අම්මට සිද්ධ වුණා මාව ජීවත් කරන්න මාතර ප්‍රදේශයේ ඒ මහගෙදරට යන්න. අවුරුදු 9 මට. මම වීදිවල අම්මත් එක්ක ඇවිදගෙන යනවා. වෙනද අම්මා අරන් දීපු ඉල්ලන සෙල්ලම් බඩු මට අරන් දුන්නේ නැහැ. මම ඉල්ලනකොට අම්මා අහක බලාගෙන යන්නක විතරයි කරේ. ඒ ආර්ථික විපර්යාසය මට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තිබුණේ නැහැ කුමාරගේ මැතිතුමනි. නමුත් මම දැනගත්ත ජීවිතේ කොහේ හරි වැරදිලා තියෙනවා කියලා. මට පෑනක් පැන්සලක් ගන්න මගේ පොත්පත් ටික ගන්න මගේ අම්මා ඒ මගේ ඥාති ගෙවල් වල වළං හේදුවා. ඒ ලබන වැටුවෙන් තමයි ඒ ලබන සොච්චවෙන් තමයි මට හැම අවශ්‍යතාවයක්ම සැපුරුවේ. පෑනක් පැන්සලක් ගන්න බැරි වුණාම අම්මා අඬපු වාර මම දැක්කා. ඒ අම්මා අවුරුදු 16ක් තිස්සේ අද ඉන්නේ රෝද පුටුවක. මම තමයි අයව බලාගන්නේ මගේ බිරිඳත් සමග. මම හැම දෙයක්ම කියන්නේ දුවේ පුතේ ජීවිතේ මම පන්තියේ පළවෙනිය වෙද්දිත් තාත්තා මට කිව්වේ නෑ ඉංජිනේරුවෙක් වෙන්න වෛද්‍යවරයෙක් වෙන්න කියලා. තාත්තා කිව්වේ හොඳ මිනිස්සෙක් වෙන්න පුතේ කියලා.
for being such successful, for being so successful in this course, and we wish you to have a very bright and a very productive future, and to become a very productive and an energetic person to our country, to our nation. Professional studies in Mathura. So we are lucky to have such individuals for our future. And then there are another two names from